දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් බුදුරශ්මී ජාතික වෙසක් කලාපයේ 4 වන දිනය එහෙම නැත්නම් අවසන් දිනයේ සමාරම්භ කිරීමටයි අපි හැමදෙනා සහභාගී වී සිටින්නේ. වැඩම වදාළ ගෞරවනීය මහා සංඝරත්නය, ඒ වගේම අපේ පූජකතුමන්ලා, සම්භාවනීය අමුත්තන් ඇතුළු හැමදෙනාම ඉතාමත් ගෞරවපූර්වකව අපි මේ මොහොතේදී පිළිගනු ලබනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ගංගාරාම විහාරස්ථානයකට එක්ව හැමදාමත් සංවිධානය කරන බුදුරශ්මී ජාතික වෙසක් කලාපය 2008 වසරේදී ආරම්භ කරලා වර්තමානයේදී දෙස් විදෙස් හැමදෙනාගේම ආකර්ෂණ දිනාගත්ත මෙසිරි ලක පැවැත්වෙන දැවැන්තම විශාලතම සහ වැඩිම දෙනෙකුගේ සහභාගීත්වයක් තිබෙන බුදුරශ්මී ජාතික වෙසක් කලාපයේ 4 වන දිනේ ආරම්භම අපි මෙසේ ආරම්භ කරන්න සූදානම් වෙනකොට අපි මතක් කරනවා ගංගාරාම විහාරස්ථානයෙන් අද දවසේදී ශ්‍රී ලංකා පොලිසියේ දායකත්වයත් එක්ක ඉතාමත් ආකර්ෂණීය මල් පෙරහැරකින් සදහතුක කරුණුන් වහන්සේ ගංගාරාම සීමා මාලකයේ වෙත වැඩමවීමේ කටයුතු සිදු වුණා. අපි ඉන් අනතුරුව සදහතුක කරුණුන් වහන්සේට බුදු පියාණන් වහන්සේට පුෂ්පෝපහාර දක්වමින් දැන් මෙම උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරන්න මෙසේ සූදානම් වෙනවා. මේ පොල්තෙල් පහන දල්වමින් හැමදෙනාගේම ආශිර්වාද එකතු කර ගනිමින් මේ සුබ කටයුත්තේ ආරම්භම සටහන් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. යනු ඉතාමත් ගෞරවපූර්වකව අපි ආරාධනා කරනවා අද දවසේ අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් මේ අවස්ථාවට සහභාගී වෙලා සිටින ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඔබතුමන්ට, ඒ වගේම අතිඋතුම් මල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට, වගේම ආචාර්ය ශිවාශ්‍රී කේ වෛදීශ්වර කුරුක්කල්තුමන්ට, ඒ වගේම ප්‍රිෆා හසින් මව්විතුමාට, ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මැතිතුමන්ට, ඒත් එක්කම ලේකම් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වරුණ ධනපාල මැතිතුමන්ට, ලේකම් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය ගුණදාස සමරසිංහ මැතිතුමන්ට, අධ්‍යක්ෂ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වයි අනිරුත්තහන් මහතාට, ඒ වගේම පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහත්මයා, මේජර් ජෙනරාල් KH පාලිත ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂ ජෙනරාල් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ හැමදෙනාටම ඉතාමත් ගෞරවපූර්වකව මේ මොහොතේ ආරාධනා කරනවා පොල්තෙල් පහන් දැල්වමින් මේ සුබ මොහොත ආරම්භන්නට ඔබ හැමදෙනාගේම ආශිර්වාද එකතු කරන්නට. බුදුරශ්මී ජාතික වෙසක් කලාපයේ 4 වන දිනයේ ආරම්භුමට අපේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් ප්‍රමුඛ සම්භාවනීය මුත්තන්ට අපි ආරාධනා කරනවා විදුලි ආලෝක ධාරාවන් විවෘත කරමින් මේ 4 වන දිනේ බුදුරශ්මී ජාතික වෙසක් කලාපයේ සමාරම්භය සම්පූර්ණ කරන්නට මේ සුබ මොහොතේ පටන් අද දවසේදී සමස්ත රටේ ඒ වගේම විවිධ රටවල් වලින් පැමිණ සිටින විදේශීකයන්ටත් අද දවසේදී බුදුරශ්මී ජාතික වෙසක් කලාපය
සියසින් දැක බලා ගන්නට ඔබ හැම දිනාටම ඉඩකඩක් වෙන වෙනවා. ඒ සුබ මොහොතටයි දැන් අපි ගමන් කරන්නේ. බුදුරම සුජාතික වෙසක් කලාපය මෙවරත් බැතිබර මාධ්‍ය දායකත්වය සියත TV ඒ වගේම සියත FM ප්‍රමුඛ Voice of Asia මාධ්‍ය ජාලය බව අපි මතක් කරමින් කොළඹ ගංගාරාම විහාරාධිපති සියම් මහානිකායේ මල්වතු පාර්ශවයේ කොළඹ නවකෝරළේ ප්‍රධාන සංඝනායක අවසරයි ආචාර්ය කිරින්දි අස්සජි අපේ හැමදෙරන් වහන්සේ ඔබ වහන්සේටයි අපේ ගෞරවනීය ආරාධනාව. වැඩමකට වැඩ ඉන්න අතිගෞරවාස්පද අපේ සිංගප්පූරිය බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති වේරගොඩ ජයන්ත විහාරාධීශවර සිංගප්පූරේ ප්‍රධාන සංඝනායක ගරු කටයුතු අපේ ආචාර්ය වේරගොඩ සාරදනායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම තිඹිරගස්සාය අශෝකාරාමාධිපති කොළඹ බසනාහිර පළාතේ අධිකරණ සංඝනායක අපේ ගැටහත්තේ සෝබිත නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම මාතර පාලටුව කෙත්තාරාම විහාරාධිපති මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක පාල්ටුවේ ජිනරතන නායක හාමුදුරන් වහන්සේ ගංගාරාම විහාරාධිවාසී ශ්‍රී ජනරතන කාර්මික විදුහලේ විදුහල්පති තැන්පත් ආචාර්ය පල්ලේගම රතනසාර පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි. බුද්ධරශ්මී ජාතක වෙසක් මංගල්‍යයෙහි අවසාන දිනය අද විශේෂිත දවසක්. ඒ නිසාම අපි ආරාධනා කළා කතෝලික ඒ වගේම හින්දු ඉස්ලාම් පූජක ප්‍රසාදීන්තුමන්ලාට. ඒ අනුව අපිට මේ අවස්ථාවට සම්බන්ධ කරගැනීමේ හැකියාව ලැබුණා අතිඋතුම් මල්කම් රංජිත් දිනල්තුමා. එතුමා කොහොමත් ගංගාරාම පන්සල මේ ඓතිහාසික සීමා මාලකය බොහොම හුරු පුරුදු තැනක්. මම හිතන්නේ පොඩි හාමුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලම අවස්ථා ගණනාවකදී විවිධ උත්සව පින්කම් අවස්ථාවන්ට සහ සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් බොහොම කෙටි දැනුම් දීමක් තුළ උන්වහන්සේ කාරුණික වුණා මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙන්න. ඒ නිසා උන්වහන්සේ මේ අවස්ථාවට පැමිණෙනවා අපේ ජූඩ් සමන්ත පියතුමා ඒ වගේම අයුන් පියතුමා සමග. ඒ වගේම හින්දු කුරක්කල්තුමා සිවාශ්‍රී KVK වෛතේශ්වර කුරුක්කල්තුමා. ඉතින් කුරුක්කල්තුමනි ඔබ වහන්සේත් බොහොම ආදරයෙන් කරුණාවෙන් මේ අවස්ථාවට පැමිණීම අපි අගය කොට සැලකනවා. ඒ වගේම අයිසෙක් රිෆා හසන් මෞලවිතුමා ඉතින් එතුමා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ ඉතින් අපි ආරාධනා කළා. ඒ ආරාධනාව බාර අරගෙන මේ ස්ථානට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ ආගමික පූජක ප්‍රසාදීන්තුමන්ලා බොහොම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේදී අපි පිළිගනු ලබනවා. ඒ වගේම අපේ විපක්ෂ නායකතුමා අද දවසේ ප්‍රධාන ආරාධිත අමුත්ත හැටියට අපේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මැතිතුමත් එක්ක සහ සම්බන්ධ වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ හර්ෂණ රාජකරණ මැතිතුමා ඇතුළු මේ සම්භාවනීය පිරිසක් සහ සම්බන්ධ වෙන බුද්ධ රශ්මී ජාතික වෙසක් මංගල්‍යයෙහි අවසාන දිනය විශේෂයෙන්ම වෙන් කෙරෙන්නේ ශ්‍රී ලංකා පොලිසියට. පොලිසියට අවසාන රාත්‍රිය වෙන් කරන්නට හේතු කාරණා ගොඩක් තියෙනවා. මොකද මේ වෙසක් කලාපය ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බන්ධනාගාරය දෙපාර්තමේන්තුව ඇතුළුව
රාජ්‍ය ආයතන බොහොමයක්ගේ සහයෝගය ඇතුව තමයි ඉෂ්ට කෙරෙන්නේ. ශ්‍රී ලංකා පොලිසිය නිර්මාණදායකත්වයේ සපයන ගමම්ම මේ සමස්ත වෙසක් කලාපයට අවශ්‍ය ආරක්ෂාවත් සපයලා දෙනවා. ඉතින් පොලිසියේ කාර්යභාරය බුද්ධ රශ්මී වෙසක් කලාපයට මම හිතනවා අනිකුත් සියලු ආයතන වලට වඩා බොහොම ඉහළින් තියෙන එකක්. අමාරු බැරෑරුම් කාර්යයක් බොහොම කැමැත්තෙන් බොහොම සංයමයෙන් යුතුව ඉවසීමෙන් යුතුව බාර අරගෙන අපිට කිසිදු කරදරයකින් බාධාවකින් තොරව මේ දහස් සංඛ්‍යාත ජනතාවට මේ ප්‍රදේශයට ඇවිල්ලා වෙසක් සිරි නරඹන්නට අවශ්‍ය කරන පහසුකම සලසලා දෙනවා. අද විහාරස්ථානයේ සිට අපේ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මැතිතුමා මැතිනියත් සම්බන්ධ වෙනවා. එතුමා ධාතුන් වහන්සේ රැඟත් ඒ කරඬුව වඩම්මවාගෙන පෙරහැරින් මේ ස්ථානයට සැපත්වන්ට යෙදුණා. ඒත් එක්කම අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන සංජීව ධර්මරත්න මැතිතුමා ඒ වගේම බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මැතිතුමා විශේෂ ආරක්ෂක දිසාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දිනේෂ් කරුණානායක මැතිතුමා ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මූලස්ථානයේ නාලක සිල්ල මැතිතුමා ඒ වගේම කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිසාන්ත සොයිස මැතිතුමා බෞද්ධ සංගමේ ලේකම් මහින්ද දිසානායක මැතිතුමා ආදී කොට ඇති පොලිසියේ ඉහළ නිලතල හොබවන පිරිස් අද මේ පින්කමේ මූලික දායකත්වය අරගෙන කටයුතු කරනවා. අද ඇත්තෙන්ම මේ අවස්ථාවේ බුද්ධ රශ්මී වෙසක් කලාපයේ පිළිබඳව හෝ වෙන යම් වෙසක් පණිවිඩයක් නිකුත් කිරීමට කෙරෙන අනුශාසනාවක් නෙවෙයි. දින පුරා 4ක් තිස්සේ පැවතිච්ච මේ ආගමික කටයුත්තේ ඊට දායක වෙච්ච අයට පින් අනුමෝදන් කරන අවස්ථාවක් මේ. ඉතින් මේ අවස්ථාවට අපේ විහාරස්ථානයේ නියෝජනය කරමින් වෙසක් කලාපයට විවිධාකාරයෙන් සහයෝගයේ උපකාරය දක්වන පින්වතුනුත් සම්බන්ධ වෙනවා. ඒ අය ගැනත් පොඩි සටහනක් කරලා ඒ පුණ්‍යානුමෝදනාවට යොමු වෙන්න කැමැතියි. අපේ ජගත් සුමතපාල මැතිතුමා සමන්තා මැතිණිය වසර ගණනාවක් තිස්සේ අපේ වෙසක් කලාපය තුළ දන්සැල පිරිනැමීමේ කටයුත්ත කළා. සිරාණි දැදිගම මැතිණියත් සමන් දැදිගම මැතිතුමත් ඊට දායක වෙමින්. ඉතින් මේ අවුරුද්දේ ලංකාවේ හිටියේ නැති වුණත් සිරාණි මැතිණිය ඊට දායක වුණා. අද වෙසක් දන්සැල විශේෂයෙන්ම ඉෂ්ට සිද්ධ කිරීමේ දායකත්වයට මූලිකත්වයේ ගන්නවා අපේ ලක්ෂ්මන් කෝට්ටගේ මැතිතුමා එම ආදරණීය මැතිණිය. ඉතින් ඒක විශේෂිතයි 18,000කට විතර වගේ හැමදාම ප්‍රණීතව ආහාර සපයලා දෙන්න පුළුවන්කම ලැබුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ සහයෝගයත් ඇතුව ඒ අය තමයි ආහාර සකස් කිරීමේ කටයුත්ත කරේ. ඉතින් දන්සැල කියන එක අපිටම ආවේනික වෙච්ච එකක්. අපේ මේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ තියෙන තව උපසංස්කෘතියක්. මොකද එහෙම දන්සැල් දීමක් ලෝකේ අපි දකින්නේ නැහැ. මොකද ලෝකේ අපිට වඩා හයිය තියෙන, ශක්තිය තියෙන, ධනය තියෙන, සම්පත් තියෙන රටවල් තියෙනවා. ඒ රටවල් වල නිෂ්පාදනයේදී අතිරික්තය එක්කෝ කෘෂිකර්මාන්තේ නම් ඒ ගොවි පොලෙන් ගේන්නේ. ගොවි පොලේ අතහරිනවා. එක්ක ඒ ඊල්ඩ් එක හෝ හාවෙස්ට් එක ගන්න නැතුව තියෙනවා. එහෙම නැත්නම් වෙන නිෂ්පාදනයකට සමහරක් වෙලාවට ඒක අතිරික්තය බැහැර කරනවා, මූදට දානවා. එහෙම දන්සැල් දෙන සංස්කෘතියක් ලෝකේ නෑ. ඉන්දියාවේ තිබුණා. අදටත් මං හිතන්නේ තිරුපති, පුට්ටපාර්ති වගේ තැන්වල අපිට දකින්න තියෙනවා. ජපානි කොරියාවේ තිබුණා. ඒකත් දැන් නැහැ. නමුත් ලංකාවේ තාම අපිට කොච්චර ආර්ථික අපහසුකම්, අමාරුකම්, කොච්චර දුර්භික්ෂාවක් අපි ගමේ තරුණ ළමයි කීයක් හරි එකතු කළා සරුවත් දන්සැලක් හරි දෙන්න අමතක කරන්නේ. ඒ නිසා මේ අපේ ජාතියට ශ්‍රී ලාංකික අයට උරුම වෙච්ච විශේෂිත දෙයක් හැටියටයි දන්සැල දකින්නේ. අද අපි ඒක ගොඩාක් සංවර්ධිත තැනකට ගෙනල්ලා
ඕනම තරාතිරමක කෙනෙකුට දන්සැලකට ඇවිල්ලා ආහාර ගන්න පුළුවන් විදියට හදලා තියෙනවා. ඉතින් ඒක හරි වටින දෙයක්. ඒ වගේම අපේ දායක සභාවේ ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මැතිතුමා ආදරණීය මැතිණිය මණිකුත් මැතිතුමත් ඉන්නවා. සම්පත් බැංකුව හැමදාමත් මේ කලාපය ඇත්තෙම සම්පත් බැංකුවට අයිති ඒ අනසක තියෙන භූමි භාගයක් අපේ ගංගාරාම පන්සලේ ඒ ගොදුරු ගමේ තියෙන්නේ සම්පත් බැංකුවේ මූලස්ථානයේ නවම් මහා පෙරහැරාවත් එහි මූලිකත්වයේ ගන්නේ එහි විශේෂ දායකත්වයේ ප්‍රධාන අනුග්‍රාහකත්වයේ ගන්නේ සම්පත් බැංකුව. වෙසක් වුණත් එහෙමයි. සමහරක් අවුරුදු වල අපි දකිනවා පොසොන් වලට ඒ කාර්යය බැතිගී එහෙම කරලා බොහොම අලංකාරව තියෙනවා. ඉතින් මේ ප්‍රදේශය පිරිසිදුවට අලංකාරමත්ව ක්‍රමවත්ව තියාගන්න සම්පත් බැංකුව ලොකු උත්සාහයක් ගන්නවා. අපි ඊට එනකොට කිසියම් දුර්ගන්ධයක් හමන්නේ නැති ඒ දුර්ගන්ධය මේ සුළු මොහොතකට ඔබ අත්විඳත් අපි හැමදාම පැය 24 මේක අත්විඳිනවා. මේ කොළඹට අලංකාරයක් ගෙන දෙන්න කොළඹ නගරයේ තුල තියෙන ඉතාමත්ම ආශ්චර්යජනක ඒ වගේම චමත්කාර ජනක අලංකෘත බේරයවේ සුවඳ තමයි ආවේ. ඉතින් අපි වසර ගණනාවක් තිස්සේ ඉඳලා උත්සාහ කළා මේ බේරේ වැව පිරිසිදු කරගන්න. අපි දකිනවා අපේ කලාපේ වෙන රටවල් තමන්ගේ නගර අලංකාරකරණය කරගන්නකොට ඒවා કૃතිමව කොහොමද ඇලවේලි හදන්නේ, කොහොමද වැව් තටාක හදන්නේ, නැති දේවල් කොහොමද ඇති කරගන්නේ, ඒ නගරයට අලංකාරයක් ගෙන දෙන. අපිට තියෙන දේ රැක ගන්න බැරි වෙච්ච ගැන අපි කනගාටු වෙන්න ඕන. මේ කොළඹ නගරේ කොච්චර අනසක පතුරගෙන හිටියත් අපිට තාම බැරි වුණා. හැබැයි අපි මේ උත්සාහය අතහැරලා නැහැ. අපි සම්පත් බැංකුවත් අපිත් එක්ක එකතු වුණා. ඒ වගේම තව ආයතන ගණනාවක් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. අපි මේ බේරේ අපි දැන් මේ මල්වෙඩි සංදර්ශන දැක්ක ඒ දූපත දිගු කාලයක ඉඳලා ගංගාරාම විහාරස්ථානය සතුව තිබුණා. පස්සේ නාගරික සංවර්ධන සතු වෙලා නැවත වතාවක් අපේ ගංගාරාමයට බාර කරලා තියෙනවා. එහි සංවර්ධන වැඩ කටයුතු. දැන් අවුරුදු 7ක් තිස්සේ ඉඳලා වගේ ඒ දූපතට යන පාලම වැඩ කරන්නේ නැහැ. නමුත් පාලම සකස් කිරීමේ කාර්යයට අපිත් එක්ක සම්පත් බැංකුව එකතු වෙලා ඉන්නවා. ඒ වගේම ඒ ඇතුලේ කරන නිර්මාණ මේ කොළඹට එන සංචාරකයන්ට කොළඹ රැඳෙන්න අවශ්‍ය කාරණා බොහොම අඩුයි. මට දැනෙන දේ තමයි කොළඹට ගොඩාක් අය එන්නේ රාජකාරී රාජතාන්ත්‍රික කටයුතු වලට කොළඹට එන්න ඕන නිසා. ඒ ණය කොළඹ හොටෙල් වල නතර වෙනවා. සංචාරකයෝ වගේ අය වැඩිපුර කොළඹට එන්නේ කටුනායක කොළඹ තියෙන නිසා. කටුනායක ඇල්ල හරි එහෙම නැත්නම් ආරුගම්බේ හරි උණ වටුන හැර තිබ්බනම් කෙලින් මෙහෙ තමයි යන්නේ. දැන් මත්තලට එන සංචාරකයෝ කොළඹට එන්නේ නැහනේ. එන්නේ. ඒ නිසා කොළඹට එන සංචාරකයෝ වැඩිපුර දවස් දෙකක් තියාගන්න අපිට පුළුවන්කම තියෙනවා නම් අන්න අපිට පුළුවන්කම තියෙයි මේ සංචාරක ව්‍යාපාරයෙන් වැඩිපුර ප්‍රතිලාභ ලබන්න. දැන් අපි කරන්නේ ඔලු ගෙඩි ගණන් කරලා මෙච්චර ආවා කියලා බලන එක. හැබැයි අපිට සංචාරකයෝ එන්නේ අපේ ට්‍රැවල් ඒජන්සි හරහා නෙවෙයි. වෙන කොහේ හරි තියෙන ට්‍රැවල් ඒජන්සි කරා හෝටලේ බුක් කරන්නත් එහෙමයි. ඒ මිනිස්සුන්ගේ කෑම මෙනු එකත් එහෙම බුක් කරලා තමයි එන්නේ. ඉතින් මෙහි ඇවිල්ලා තැඹිලි ගෙඩියක් හරි ගත්තොත්, ඉටිපන්දමක් හරි ගත්තොත් ඒක තමයි අපිට තියෙන ආදායම. ඒ නිසා අපි දැනගන්න ඕන අපේ රටේ ඉන්න සංචාරකයන්ට වැඩි යමක් වියදම් කරගන්න පුළුවන් පරිසරයන් නිර්මාණය කරගන්න. ඒ නිසා ඒ කලා දූපත අපි යෝජනා කළා. අපිට ඒකට අවසර ලැබිලා තියෙනවා මේ කොළඹට එන සංචාරකයන්ට හැන්දෑවට හැමදාම සංස්කෘතික සංදර්ශන පවත්වන්න. අපේ රටේ පැයක් හෝ දෙකක් හරි දැන් තායිලන්තයට ගියා නම් තායිලන්තේ බැංකොක් නුවර තියෙනවා සියම් නිර්මිත කියලා, සියම් ෆැන්ටසි කියලා. within 45 minutes සම්පූර්ණයෙන්ම තායිලන්තය ගැන අදහසක් ගන්න පුළුවන් ඒ වාඩි වෙලා. තාමත්ම ඉහළ ගණේ ප්‍රොෆෙෂනල් ඩාන්සර්ස්ලා සම්බන්ධ වෙලා ඒ කලා නිර්මාණ කරනවා. හැම සංචාරකයෙක්ම ඒකට යන්න අමතක කරන්නේ නැහැ. ඉතින් කොළඹ නගරයට ආපුවම අපිට පෙන්වන්න තියෙන සංස්කෘතියක් තියෙනවා. අපිට පෙන්වන්න සભ્યත්වයක් තියෙනවා. අපේ රටේ ඉතිහාසයක් තියෙනවා. අපිට පෙන්වන්න මේ තැන උපයෝගී කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා පොඩි හාමුදුරන් වහන්සේ ජීවත් වෙලා ඉද්දී යම් කිසි අදහසක් සැලැස්මක් තිබුණාද අපේ වගකීම තමයි ඒක ක්‍රියාත්මක කරලා ඉදිරියට කරන්නේ. ඒක නිසා ගංගාරාම පන්සල මේ සීමා මාලකයත්
අපේ ඔරිජිනල් ඩ්‍රෝවින්ස් වලට ජෙෆ්රි බාවා ඇඳපු මුල් සැලැස්මල් වලට යන්න ජෙෆ්රි බාවා ඇසෝසියේෂන් එක කටයුතු කරමින් තියෙනවා. ඒ වගේම අපේ කාර්මික විද්‍යාලයේ educational and human මේ successful hub එකක් වගේ හැදෙන්න විදේශීය ළමයෙකුට හරි ඇවිල්ලා කාර්මික විද්‍යාලයේ විතරක් නෙවෙයි කාර්මික විද්‍යාලය දියුණු කරලා තව ඉස්සරහට ගෙනහිල්ලා ටේෆ් යුනිවර්සිටි එකක් වගේ එකකටපත් කරලා ඒකෙන් ඩිග්‍රියක් ගන්න. ඒ වගේම විදේශීය රටවල් වල තියෙන උපාධියක් ඇවිල්ලා මේ තැනක කරන්න අපි පහුගිය කාලේ චීනෙත් එක්ක චොන්ග්චින් වල තියෙනවා ලෝකේ තියෙන ලොකුම හොඳම වොකේෂනල් යුනිවර්සිටි එක. ඒ ඇත් එක්ක අපි සාකච්ඡා කරලා සම්බන්ධකමක් ඇති කරගත්තා ඇෆිලියේට් වෙන්න. ඉතින් අපි හිතනවා අපිට පුළුවන්කම තියෙයි කියලා ඒ පැත්තත් ටිකක් දියුණු කරගන්න. මොකද මමත් මහාන වෙලා මුල් දවස් 3 තේවත්ත පල්ලියේ හිටියා. මමයි රතන සරහාන්රෝයි දෙන්නම. අපි තේවත්ත පල්ලියේත් ඉඳලා ඊට පස්සේ දවස් දෙකක් බෝයිස් ටවුන් වලත් ඉඳලා ඉතින් අපි ඒවයි කරන ඒවත් අපි අර කාර්මික පුහුණු පාඨමාලාවල් ගැන චූටි කාලෙම අපිට අවබෝධයක් පොඩි හාරුදු දුන්නා. මොකද හේතුව පල්ලියේ මේ පාද කෙනෙක් වෙන්න පුහුණු වෙන වයස 3-4 දෙනෙක් ඇවිල්ලා අපේ පන්සලෙත් කිසියම් පුහුණුවක් ලැබුවා. අපි ඒ එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රෑම් එකක් හැටියට තමයි ඒ කටයුත්තට අපිටත් දායක වෙන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒක නිසා අපිට හැමෝටම එකතු වෙන්න පුළුවන්. මේ සීමා මාලකය කියලා කියන්නේ සාමග්‍රිය සංඝ සාමග්‍රිය කරන තැන හරි උතුම් තැන. හරි පිරිසුදු තැන, පාරිශුද්ධ තැන. ඒ නිසා අපිට ඔක්කොටම හැම ජාතියකටම හැම ආගමිකයටම එකතු වෙලා රටේ යහපත් වූ රටේ ප්‍රගමනයේ ඉදිරි ගමන වෙනුවෙන් යම්කිසි වැඩසටහනක් කරනවා නම් පටන් ගන්න පුළුවන් හොඳම තැන. ඒ වගේම පන්සල ඉස්සරහා තියෙන ඉදිරිපිට ඉඩමත් අපි සංවර්ධනය කරමින් පවතිනවා. ඒක උද්‍යානයක් හැටියට හරිත උද්‍යානයක් හැටියට කොළඹට එන පිරිසට යම් ආකාරයක පොඩි නිවාඩුවක් ගන්න පුළුවන් තැනකට ඉස්සර කොළඹට ආපු අය දරුවෝ ඉන්ටර්වල් වලට එක්කන් ආවනම් ඒ වගේම වෙන මොනවා හරි කියන්නේ අධ්‍යාපන චාරිකා නැත්තම් වන්දනා ගමන් ආවනම් ඒ අයට ගෝල් පේස් එකේ ඉන්න පුළුවන්කම ලැබුණා. අද ගෝල් පේස් එකේ ඉන්න බෑ. එහෙම ආවරණ මොනවත් නැහැ. වැසිකිලි කැසිකිලි පහසුකනුත් නැහැ. මෙයාට අදටත් ඉන්න පුළුවන්කම තියෙනවා වික්ටෝරියා පාර්ක් එකේ. හැබැයි අධ්‍යාපන චාරිකාවේ ණයට දරුවොත් එක්ක ඇවිල්ලා විහාර මහදේවි පාර්ක් එකේ ඉන්න බැරි ගතියක් තියෙනවා. මොකද ඒක ටිකක් දවල් කාලේ පොඩක් ප්‍රේමංගනයක් වගේ. ඉතින් ඒක නිසා අමාරුයි. අම්මලා කැමති නෑ. ඒ අය ඉන්නේ පන්සලට. ඉතින් පන්සලෙත් ඉඩ තියෙන්න ඕනේ. ඒ නිසා අපි හිතුවා ඒ ඉස්සරහා ඉඩම ඒ විදිහට සංවර්ධනය කරන්න ඕන කියලා. ඉතින් මේ සියලුම සැලැස්මල් එක්ක ඉදිරි කාලයේදී මේ හරිය ටෙම්පල් සිටි කියන concept එක යටතේ දියුණු වෙයි කියන එක අපි විශ්වාස කරනවා. ඉතින් ඒක අපි මතක් කරේ මේ හරි සමරසේකර මැතිතුමා ගැන පොඩි වචනයක් කියන්න ගිය නිසා. ඒ වගේම සදන ජයසූරිය මැතිතුමාත් අපේ ලක්ෂ්මන් පොන්සේක මැතිතුමා ඒ වගේම ප්‍රසාන්ත් නායර් මැතිතුමා එතුමා ආර්ට් ඔෆ් ලිවින් එකේ ට්‍රස්ටි කෙනෙක් ඉන්දියාවේ ඉඳලා විශේෂයෙන්ම ආවේ මේ වෙසක් උත්සවයට සම්බන්ධ වෙන්න. එතුමත් යෝගා ඒ වගේම භාවනා ඒ වගේ වැඩසටහන් හිත නිවන වැඩසටහන් කරන මධ්‍යස්ථාන ලෝකෙ පුරා 164ක් තියෙන තැනක්. එයාලා අපිට මේ ටෙම්පල් සිටි එක ඇතුලේ ඒ යෝගා කරන්න ඒවට අවශ්‍ය කරන තැනක් අපිට නිර්මාණය කරලා දෙන්න දායක වෙන්න තමයි ආවේ. ඉතින් එතුමත් අපි වාසරින් මේ වෙලාවේ පිළිගන්නවා. ඒ වගේම වී චනගන මැතිතුමා IDM ආයතනයේ සභාපතිතුමා. ඉතින් එතුමත් ලොකු කාර්යභාරයක් අපේ අධ්‍යාපනික පැත්ත වෙනුවෙන් දියත් කරමින් තියෙනවා. මලිත් පෙරේරා මැතිතුමත් චතුරේ කරුණානායක මැතිණිය ඒ තරුණ දෝඩුවත් ඒ වගේම වී රඝු මැතිතුමා විශේෂයෙන් මතක් කරන්න ඕන IOC ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා ඔබතුමා ඒ වගේම ජිතේන්ද්‍ර සර්ම මැතිතුමා මානව සම්පත් කළමනාකාරතුමා IOC ආයතනයත් අපිට ලොකු සහයෝගයක් දක්වනවා. දැන් මේ දවස්වල අපිට ලොකු හයියක් වෙනවා අපේ සුහද ළමා නිවාසයට ආධාර පිණිස කිසියම් සත්කාරයකට අත ගහලා තියෙනවා පාර්ලිමේන්තුව පිටිපස්සේ. ඉතින් ඒකේ වැඩ කටයුතු වෙසක් එකට කලින් ඉවර කරගන්න බැලුවා ලොකු වියදමක් දරලා සම්පූර්ණ වියදම IOC දරලා ඒකෙන් ලැබෙන ලාභය අර නිවාසයට යන්න තමයි හදන්නේ.
දෙයා මට සභාපතිතුමා ආපු වෙලාවේ කිව්වා සාමිනහන්ස අපි යම්කිසි මුදලක් යමක් කරන් දෙනවට වඩා මෙහෙම දෙයක් කළොත් ඒක හැමදාම කියයි කියලා. ඉතින් අද ඒ දෙපළක් ඉන්නවා. ඒ වගේම අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන චීන ජාතික චයිනා මැෂනරි කෝපරේෂන් එකේ අපේ ලියෝ ෂාවෝ මැතිතුමා එතුමා තව දෙපළක් එක්ක ඇවිල්ලා ඉන්නවා. එතුමත් පහුගිය කාලේ ලොකු වැඩක් කළා. මේ වෙසක් එකට ලයිට් දුන්නේ ඔක්කොම එතුමා. චීනෙන් ගෙනල්ලා එතුමාගේ වියදමින් ලයිට් ගෙනල්ලා දුන්නා. නාවික හමුදාව ඒවා දැම්මා. ඉතින් අද තව පොඩි වැඩ කටයුතුකුත් කරනවා. ලංකාවේ ශ්‍රී විභූතිය සම්බන්ධයෙන් 19 වෙනි සියවසේ පොතක් නිර්මාණය වුණා. කාදිනතුමාට අපි එකක් දෙනවා ගෙනියන්නේ. ඒ පොත අහලා ඇති මම හිතනවා එහි බිෂොප් හවුස් එකේවත් නැතුව ඇති සමහර විට 20th century impressions of Ceylon කියලා ආනෝල් රයිට් කියලා කෙනෙක් 1907 ලියලා තියෙන්නේ. පිටු 1000 ගාණක් තියෙන වටේට ගෝල් කරලා තියෙන කිලෝ 8ක් බර පොතක්. ඒ පොතේ 19 වෙනි සියවසේ ලංකාවේ ඉතිහාසය, ආර්ථිකය, සමාජමය පසුබිම, අධ්‍යාපනය, ආගම් පිළිබඳව සියලුම දේවල් ඒකේ තියෙනවා. තමන්ගේ පවුල බලන්න ඕන නම් ඒකේ ඉන්ඩෙක්ස් එකට ගිහිල්ලා නම තෝරපුවම පවුලේ විස්තරය තියෙනවා. ඒ කාලේ හිටපු අය කොණ්ඩේ බැඳලා ඉන්න කාලේ. ඉතින් හරි රසවත් තොරතුරු තියෙන පොතක්. ඉතින් විපක්ෂ නායකතුමාට මම අද පන්සලේදී කිව්වම මට ඉස්සෙල්ලම පොතක් ඕන කියලා. ඉතින් මේ පොත මේ ෂාව මහත්තයා ආපහු print කළා. ඉස්සෙල්ලා මේ පොත print කළේ සාරදා හාමුදුරුවෝත් එකතු වෙලා පොඩි හාමුදුරුවෝ. සාරදා හාමුදුරුවෝ කියන්නේ පුංචි කාලේ ඉඳලා ගංගාරාමේ හැදිලා අවුරුදු කීයේ ඉඳන්ද නැකනේ? අවුරුදු 11 ඉඳන් ගංගාරාමේ ඉඳලා දැන් නායකයන්ට අවුරුදු 88ත් 85යි. ඉතින් අද සිංගප්පූරුවේ ලොකුම පබ්ලිෂර් ඔය පොත් ඔක්කොම පොත් කොච්චර ගහලා තියෙනවද නැකනේ? පොත් 350ක් මුද්‍රණය කරලා තියෙනවා නායකරගේ නමින්. පොඩි හාමුදුරුවොත් එක්ක එකට හැදිලා එකට ලොකු වෙලා පොඩි හාමුදුරුවොත් එක්ක එකට පළවෙනි වතාවට විදේශගත වෙලා නායකර සිංගප්පූරුවේ නතර වුණා. පොඩි හාමුදුරුවෝ අපෝ ලංකාවට ආවා. ඉතින් දෙන්නගෙම ලොකු වැඩ කොටසක් දෙපැත්තට කෙරුණා. ඉතින් නායකහරුත් මුල් වෙලා තමයි ඒ පළවෙනි පොත මුද්‍රණය කරගත්ත සිංගප්පූරුවේ. මේ පාර චයිනාවල නායකරු බලන්න ඒ වගේම ඒ විදිහටම පොත මුද්‍රණය කරලා තියෙනවා ලියු මහත්තයා. ඉතින් මේ හැමදෙනාම මේ වෙලාවේ බොහෝම ආදරෙන් සිහිපත් කරන ගම තව විනාඩි 5ක් දෙන්න මම ඉක්මනින් කියවන්නම්. මේ අද මේ සමස්ත වෙසක් කලාපයට ආධාර කරපු අයට උපකාර කරපු අයට පින් දීම. 19 වෙනි වරටත් පැවැත් වූ බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපයේ අවසාන දිනය අදයි. ඒ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධීකරණයෙන් පැවැත්වෙනවා. මෙවර වෙසක් කලාපයත් අපට ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට හැකි වුණා. මැද පෙරදිග පවතින යුදමය වාතාවරණය ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද දැඩිව බලපෑ අවස්ථාවක ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය හා එක්ව ගංගාරාම විහාරස්ථානයේ ඉතා උත්කර්ෂවත් අන්දමින් දින 3ක් වෙසක් උත්සවය පවත්වලා අවසන් දිනය අද පවත්වීමට නියමිතව තියෙනවා. මේ අවස්ථාවේදී බුද්ධ රශ්මී වෙසක් කලාපයේ සාර්ථක කර ගැනීමට නන්අයුනින් සහයෝගයේ උපකාරය දැක් වූ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුද කරන අවස්ථාව. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට, ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය හරණි අමරසූරිය මැතිණියට, විදුලි බල හා බලශක්ති ගරු අමාත්‍ය කුමාර ජයකොඩි මැතිතුමාට, ලේකම්තුමාට සහ කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙත අපගේ විශේෂ ස්තුතිය පුද කරනවා. මෙවර ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිය දායකත්වය මේ සම්පූර්ණ විදුලි පිරිවැය වෙනුවෙන් දරලා තියෙනවා. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් අපේ විශේෂ පුණ්‍යානුමෝදනාව ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිමි දුමසුනිල් සෙනෙවියන්තුමාට, ලේකම්තුමාට සහ කාර්ය මණ්ඩලයට, බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍ය තුමාට, ඒ වගේම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මැතිතුමාට, කාර්ය මණ්ඩලයට, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපතන්ත්‍රි මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය මේ අවස්ථාවේදී විශේෂයෙන් සිහිපත් කරන්න ඕන. සම්පූර්ණයෙන්ම වෙසක් කලාපයේ සංවිධාන කටයුතු ගංගාරාම විහාරස්ථානයේ කාර්ය මණ්ඩලයත් එක්ක අග්‍රාමාත්‍ය කාර්යාලය අතට අරගෙන වැඩ කටයුතු කළා. ගොඩක් වෙහෙස මහන්සි වුණා. මේ වතාවේ මේ ආකාරයෙන් සාර්ථක කරගන්නට වෙසක් කලාපේ හැකියුනේ එහි ප්‍රතිඵලයක් හැටියට බසනාහිර පළාත් ආණ්ඩුකාර හනීප් යූසුෆ් මැතිතුමාට, ආරක්ෂක ලේකම් වයිස්
මාශ්‍ර ශ්‍රාමික සම්පත්තිය කොන්ත මැතිතුමාට කාර්ය මණ්ඩලයට නගරාධිපතිතුමියට ත්‍රිවිධ හමුදාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට පොලිස්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමාට ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට දිවාරය නොබලා කටයුතු කළ නාගරික කොමසාරිස්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට එතුමාට ටිකක් සනීප නැහැ. එතුමාටත් අපි නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. වෙසප්පුම් පොහෝ දින සියස් ඇත්තන් වෙනුවෙන් හීල් දාණය ලබා දුන්නු සිද්ධාර්ථ චන්ද්‍රසේන මැතිතුමාට, දහවල දාණය ලබා දුන්නු උපාලි ධර්මදාස මැතිතුමාට, විදේශ රටවල තානාපතිවරුන් විදේශ සමුත්තන් සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් විදේශ අමාත්‍යංශයට සහ සංචාරක අමාත්‍යංශයට, සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට සමග කාර්ය මණ්ඩලයට, ඒ වගේම ගුවන් තොටුපළ පර්යන්ත කාර්ය මණ්ඩලයට, වෙසක් කලාපයේ වෙනුවෙන් විශේෂ ප්‍රදර්ශන කුරි පැවැත්වූ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට, ඊට අමතරව පාකිස්තාන මිත්‍රත්ව සංගමයට, ශ්‍රී ලංකා වරායධිකාරයේ ගරු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මාධ්‍ය අනුග්‍රහය ලබා දීම සහ සෞඛ්‍යංශ සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයට සහ කාර්ය මණ්ඩලයට, සාන්ත ජෝන් ගිනන්රත ආයතනයට මාධ්‍ය අනුග්‍රහය ලබා දුන් විජය පුවත්පත් සමාගමට සහ සියලුම මාධ්‍ය ආයතනවලට මෙවර මාධ්‍ය අනුග්‍රහය ලබා දුන් සියත රූපවාහිනී ආයතනයට සහ හරිත රූපවාහිනී ආයතනයට සෑම අවුරුද්දක මෙන්ම මෙවරත් අප වෙත ජංගම වැසිකිලි ලබා දුන් අබාන් සමූහ ව්‍යාපාරයට, බුද්ධරශ්මී වෙසක් කලාප තුළ පැවති දන්සැල් සඳහා නොනවත්වාම ගෑස් ලබා දුන් ලිට්‍රෝ ගෑස් ආයතනයට, පොල් සංවර්ධන අධිකාරියට සහ මහා භාරකාර දෙපාර්තමේන්තුවට, වෙසක් කලාපයේ ආලෝකමත් කිරීම සහ විදුලි ආලෝක උපකරණ ලබා දුන් චයිනා මිෂනරි ආයතනයේ ලියු ෂාවෝ මැතිතුමාට, බුද්ධරශ්මී වෙසක් කලාපයේම ආලෝකමත් කිරීම සඳහා විදුලියෙන් සැරසුම් කටයුතු කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් බටපිරිස් වෙත, බුද්ධරශ්මී වෙසක් කලාපයේ නැරඹීම සඳහා පැමිණි සැදැහැවතුන්ට දින 4ක් පුරාම ප්‍රණීත ආහාර සපයමින් සිදු කරන මෙහෙවර යුද හමුදාවේ නිලධාරීන්ට, කාර්ය මණ්ඩලයට, පළවෙනි දවස ග්ලෝබල් හවුසින් ආයතනයේ අධිපති දසුන් වික්‍රමරත්න මැතිතුමා, මැණික් වික්‍රමරත්න මැතිණියට, දෙවෙනි දවස සන්මික් සමූහ ව්‍යාපාරයේ සභාපති පද්මලාල් විතානගේ මැතිතුමාට, තුන්වෙනි දවස මැල්වත්ත ප්‍රොපර්ටිස් පුජ්‍යලික සමාගමේ අධිපති අජිත් පණ්ඩරත්න මැතිතුමා සහ සාරංගා පණ්ඩිතරත්න මැතිණියට, හතරවෙනි දවස ලක්ෂ්මන් මෝටර්ස් අධිපති ලක්ෂ්මන් කෝට්ටගේ මැතිතුමා සහ දෙදිගම සමූහ ව්‍යාපාරයේ අධිපති ශානික ශිරාණි දෙදිගම මැතිණිය ඇතුළු කාර්ය මණ්ඩලයට, ඒ වගේම අනිකුත් කාර්යයන් සඳහා සිය සහයෝගය ලබා දුන් රයන් රඹුක්කැල්ල මැතිතුමා, කීට් රඹුක්කැල්ල මැතිණියට, කෝටියාඩ් බයි මැරියට් ආයතනයට, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට, හේලිස් ඇඩ්වාන්ටේජ් ආයතනයට බත් දන්සැල සඳහා සහයෝගය කාර්යභාරය ලබා දුන්න, ඒ වගේම අයිස්ක්‍රීම් දන්සැලට සහයෝගය දුන්න කාගිල්ස් ඩේල්ස් ආයතනයට, දින 4 පුරාම පැමිණි විශේෂ ආරාධිතයන් සංග්‍රහ කටයුතු අනුග්‍රහ කටයුතු දායකත්වයේ සැපයූ ගල්කිස්ස මහා හෝටලයේ අධිපති සනත් උක්කත් මැතිතුමාට, ඒ වගේම වෙසක් කලාපයේ තා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම සඳහා නන්අයුරින් සහයෝගය ලබා දුන් සියලු දෙනාටම අනුග්‍රහකත්වයේ දක්වූ හැම දෙනාටම, විශේෂයෙන් කොමර්ෂල් බැංකුව, ෆොන්ටරා ආයතනය, සම්පත් බැංකුව, මෙල්බන් සමූහ ව්‍යාපාරය, තිලක් සොයිසා මැතිතුමා, ග්ලෝබල් අයිලන්ඩ් හොස්පිටැලිටි ආයතනය, නීල් මැරයින් ආයතනය, ඒ වගේම කළුතර බෝධිභාරකාර මණ්ඩලය, යුනයිටඩ් මෝටර්ස් ආයතනය, සිලෝන් කෝල් ස්ටෝරිස් ආයතනය, ශ්‍රී ලංකා IOC ආයතනය, සදාහරිත ප්ලාන්ටේෂන් ආයතනය, හේමාස් ඩෙවලොප්මන්ට් පුජ්‍යලික සමාගම, කාසන්ස් මැනේජ්මන්ට් ආයතනය, නෙස්ලේ ලංකා ආයතනය, පානීය ජල බෝතල් සැපයූ මවුන්ට් ස්ප්‍රින් ආයතනය කළමනාකාර අධ්‍යක්ෂක සජිත් රාජපක්ෂ මැතිතුමා, ඒ වගේ දන්සැලට කටයුතු සඳහා උපයෝගය ලබා දුන් PVC ආයතනය, ඒ වගේම වෙසක් පහන් කූඩු නිර්මාණය කරපු ත්‍රිවිධ හමුදාව, ඒ වගේම පෞද්ගලික නිර්මාණ ශිල්පීන්, මේ සියලු දෙනාටම යම්කිසි නමක් ගමක් සඳහනක් කරන්න අපහසු වුණා නම් ඒ ගැන අමුත්තක් හිතන්න එපා. ඒ සියලු කාර්යයන් වෙනුවෙන් බැතිබරින්මයි දායකත්වයේ සැපයුවේ. ඒ දායකත්වයේ වෙනුවෙන් සමස්ත වෙසක් කලාපය ඉටු කිරීම හරහා අපි අත්පත් කරගත්තා වූ සකල වේද පුණ්‍ය ශක්තියෙන් හේතු වාසනා වේවා. ව්‍යාපාර කටයුතු තව තවත් දියුණු වේවා. ඒ අයගේ රාජකාරී කටයුතු ක්‍රමවත් වේවා. වාසනාවන්ත සැපවන්ත අනාගතයක් ලබා ගැනීමට මේ පුණ්‍ය ශක්තිය නිවහල් වේවායි ප්‍රාර්ථනා කරමි. මගේ පින් අනුමෝදන් කිරීම අවසන් කරනවා. මේ ජාතික වෙසක් කලාපයේ 4 වන දින සමාරම්භක අවස්ථාවේදී හැම දිනාටම පුණ්‍ය අනුමෝදනා සිදු කළේ කොළඹ ගංගාරාම විහාරාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ කොළඹ නවකෝරළේ ප්‍රධාන සංඝනායක අවසරයි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි අපේ හමුදුරන් වහන්සේ.
බුදුරශ්මී ජාතික වෙසක් කලාපය මේ පාර පැවැත්වෙන්නේ 19 වෙනි වතාවට. මීළඟ කාරණාවත් එක්ක 19ත් එක්ක අපිට අද හොඳ සම්බන්ධයක් තියෙනවා කියලා දැනෙනවා. අපේ නායක ස්වාමීන් වහන්සේ දේශනා කළා වගේ පැහැදිලි කළා වගේ 19 වෙනි සියවස අලලා ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය විදහා දක්වන ඉතාමත් සුවිශේෂී ග්‍රන්ථයක් අද දවසේදී පිළිගැන්වීමේ කටයුත්තට දැන් අපි යන්න සූදානම් වෙනවා. China Machinery Corporation සමාගමේ අනුග්‍රහයෙන් මුද්‍රණය කරන ලද 20th century impression of Ceylon කෘතිය පිළිගැන්වීම ලියෝ ෂියාඩෝ මැතිතුමාගේ සුරතින් මේ මොහොතේ සිදු වෙනවා. ගෞරවනීය ආචාර්ය කිරින්දේ අස්සජි අපේ හඳුනන මහසර බොහොම ගෞරවයෙන් ඒ කෘතිය පිළිගන්වන අවස්ථාවයි ඔබ අප මෙලෙසින් මේ දැක බලාගන්නේ. ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. අපේ රට ගැන රටේ ශ්‍රී විභූතිය පිළිබඳව ඉතාමත් අනර්ඝ සුවිශේෂී කෘතියක්. මේක ඉතාමත් වටින අප හැමදෙනා පරිශීලනය කළ යුතු ඉතාමත් විශිෂ්ට කෘතියක් තමයි මෙලෙසින් මේ පිළිගැන්වීම සිදු වුණේ. ගෞරවයෙන් ආරාධනා කරන්න සූදානම් වෙනවා මේ මොහොතේදී මේ සම්භාවනීය සභාව ආමන්ත්‍රණය කරන්නට ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඔබතුමන්ට. ගංගාරාම විහාරාධිපති ගෞරවනීය ආචාර්ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ ගෞරවනීය වේරගොඩ සාරද නායක ස්වාමීන් වහන්සේ ගෞරවනීය ගැටහැත්තේ සෝබිත නායක ස්වාමීන් වහන්සේ ගෞරවනීය පාලටුව ජිනරතන නායක ස්වාමීන් වහන්සේ ගෞරවනීය පල්ලේගම රතනසාර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ වැඩම වදාළ වන්දනීය පූජනීය ත්‍රිනිකායක මහා සංඝරත්නයන් අවසරයි. අති උතුම් ගෞරවනීය අගරාධිපතිතුමා මල්කම් රංජිත් කාඩිනල්තුමනි, ඒ වගේම සියලුම ගරු පියතුමන්ලාගෙන අවසරයි. ගරු කුරුක්කල්තුමන්ලා, ගරු මෞලවිතුමන්ලා ප්‍රමුඛ සියලුම ආගමික නායකින්ගෙන් අවසරයි. මා හිතවත් ගරු හර්ෂණ රාජකරණ මැතිතුමා, ගරු එරන්ද වීරරත්න නියෝජ්‍ය අමාත්‍යතුමා, ඒ වගේම පොලිස්පතිතුමා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය ආරක්ෂක අංශ නියෝජනය කරන සියලුම නිලධාරී මහත්මීන්, ඒ වගේම පරිත්‍යාගශීලී සියලු දෙනා ඇතුළු ඔබ සමගින්ම අවසරයි. අති උතුම් බුදු තෙමගුල සැමරීම නිමිති කරගෙන ගංගාරාම විහාරස්ථානය ඒ ගෞරවනීය අස්සජි නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය දින 4ක් පුරාවට ක්‍රියාත්මක කරපු මේ ආගමික ක්‍රියාවලිය පිළිබඳව අපි අතිශයින්ම සතුටු වෙනවා. සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා චිරස්ථිතිය වෙනුවෙන් මේ ක්‍රියාත්මක කරන ආගමික ක්‍රියාදාමය අතිශයින්ම වැදගත් වෙනවා. ගංගාරාම විහාරස්ථානයේ අපේ ගෞරවනීය ගලබොඩ ඥානේශ්වර නායක ස්වාමීන් වහන්සේ, අපේ පොඩි හාමුදුරුවෝ දුෂ්කර ගමනක් ගිහිල්ලා මේ විහාරස්ථානය තමන්ගේ අප්‍රතිහත ධෛර්යය, ශක්තිය, හැකියාව උපයෝගී කරගෙන මහා දැවැන්ත ආගමික සංවර්ධනයකට ලක් කරා. මේ මොහොත වෙන විට අපේ අස්සජී නායක ස්වාමීන් වහන්සේ
ගේ නායකත්වයෙන් මෙහෙයවීමෙන් ගංගාරාම විහාරස්ථානය සම්බුද්ධ ශාසනයේ මහා පහන්ටැමක් බවට පත් කරන්නට පරිවර්තනය කරන්නට කටයුතු කළා තිබෙනවා. අපි හැමෝම බෞද්ධ ආගමිකින් හැටියට වත් පිළිවෙත් අනුගමනය කරමින් වෙසක් පුර 15ක් පොහෝ දිනය සමරමින් මේ උතුම් තෙමගුල කේන්ද්‍ර කරගනිමින් සම්බුද්ධ ශාසනය ගොඩනගන්නට හැම අතකින්ම අපි කටයුතු කරනවා. සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවය ශක්තිමත් කරනවා සේම අපේ මාතෘ භූමියේ පුරවැසියන් හැටියට අපේ රටේ ඒකීය භාවය, බහුමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය, ඒ වගේම දේශපාලන නිදහස සුරක්ෂිත කරන්නට අපි අධිෂ්ඨාන කරගන්නට ඕන. ඉතිහාසයේ පුරාවට විවිධ බලවේග හරහා අපේ රටට අභියෝග එල්ල වුණා. ඉපැරණි රජ දවසේ රාජාදී රාජනායකවරුන්, යාමාත්‍යවරුන් රට සුරක්ෂිත කරන්නට කැප වෙලා කටයුතු කරා. අධිරාජ්‍යවාදී බලවේගවලින් නිදහස් වෙලා අපේ රට ස්වෛරී රටක් හැටියට ක්‍රියාත්මක වෙන මොහොතක ස්වෛරීත්වයේ ශක්තිමත් කිරීම උදෙසා එකාමෙන් අපේ රටේ පුරවැසියන් මතිමතාන්තර වාද ભેද සියල්ලක්ම පසක දාලා අපේ රට සුරක්ෂිත කිරීමේ ගමනට අපි අත්වැල් බැඳගන්නට ඕන. හැමෝම අත්වැල් බැඳගෙන රට ආරක්ෂා කරන්නට කාලය ඇවිල්ලා තිබෙනවා. අභියෝග රසක් තිබෙනවා. විවිධ ප්‍රශ්න නිර්මාණය වෙනවා. මේ හැම ප්‍රශ්නයකදීම අපේ රට සුරකින්නට අපි අප කැප ගන්නට ඕන. ගලබොඩ ඥානේශ්වර පොඩි හාමුදුරුවොත් හැම අවස්ථාවකදීම රට යම් කිසි අභියෝගයකට ලක් වෙනකොට වීරෝදාර ආකාරයෙන් ඉදිතරව නොපසුබට උත්සාහයෙන් අපේ රට රැක ගන්නට, අපේ ආගම ධර්මය සුරක්ෂිත කරන්නට කැප වුණා. අස්සජී නායක ස්වාමීන් වහන්සේගේ මේ නායකත්වය තුළ අපි දකින දේ තමයි විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයේ උන්නතිය තක රටේ තිබෙන විහාරස්ථාන පද්ධතිය දියුණු කරන්නට, සංවර්ධනය කරන්නට කොපමණ බාධා තිබුණත් කොහෙන් හරි සම්පත් හොයාගෙන ඉතාමත්ම නිර්මාණශීලී ලෙස ප්‍රායෝගික බෞද්ධකම ඉස්මතු කරන්නට සුවිශාල වැඩ කොටසක් ක්‍රියාත්මක වෙනවා. සත්‍ය වශයෙන්ම ගංගාරාම විහාරස්ථානය අස්සජී නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ ඉෂ්ට සිද්ධ කරන ක්‍රියාවලිය අතිශයින්ම ශ්‍රේෂ්ඨයි. බෞද්ධයින් හැටියට ගෞරවයට පාත්‍ර වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ කරන්නා වූ බුද්ධ රශ්මි වෙසක් කලාපය අමාරුකම් රසක් මැද්දේ, අභියෝග රසක් මැද්දේ ඉෂ්ට සිද්ධ කරන්නට කටයුතු කිරීම පිළිබඳව ඒ ගෞරවනීය අස්සජී නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයටත් දායක වුණු පින්වත් ඔබ සියලු දෙනාටත් ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරමින් සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ජාතික වෙසක් කලාප සමාරම්භක 4 වන දිනේදී අද දවසේදී වෙසක් කලාපය විවෘත කරමින් මේ සම්භාවනීය සභාව ආමන්ත්‍රණය කළේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට එතුමන්ට අපේ ගෞරවනීය ස්තුතිය. එසේනම් අද දවසේදී අපි ඔබ හැමදෙනාටම ආරාධනා කරනවා බුදුරශ්මී ජාතික වෙසක් කලාපයේ නරඹන්නට දැන් ඉඩකඩ තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය විසින් ඉදිරිපත් කරන විශේෂ ප්‍රදර්ශන කුටයක් ගංගාරාම සීමා මාලක වර්ෂයේම තියෙනවා. එයත් මුලින්ම නරඹලා ඒ සමගම අපි ගමන් කරමු බුදුරශ්මී ජාතික වෙසක් කලාපයේ නරඹන්නට, දන්සැල් විවෘත කරන්නට, අපේ සමස්ත රටේ ජනතාවට මේ සියල්ල දැක බලා ගන්නට හැකියාව තිබෙනවා සියත ටීවී නාලිකාව හරහා
හරිත TV නාලිකාව හරහා ඒ බවත් අපි මතක් කරමින් මේ සඳහා දායක වුණු හැමෝටම ස්තුතිවන්ත වෙමින් අපි මේ මොහොතේදී මේ සුවිශේෂී වෙසක් කලාපය ආරම්භ කරන්නට අද දවසේදී සමාරම්භ වලට පැමිණි හැමතෙම ගෞරවනීය ස්තුතිය යලිත් පුද කරමින් හැමතෙම ආරාධනා කරනවා බුදුරශ්මී ජාතික වෙසක් කලාපය නරඹන්නට එන්න අපත් එක්ක